එදා මැතිවරණ කාලයේ කිව්වේ වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ටික පාරිභෝගිකයට ලබා දෙනවා කියන කාරණා. නමුත් අදටත් ගහන බදු එසේමයි. අදටත් කරනවයි කියපු අඩු කිරීම කරලා නැහැ. ඉන් ඔබට ගිහිල්ලා මේ අස්ථාවර භාවය උපයෝගී කරගෙන මේ රජය කරන්නේ අනවශ්‍ය ලෙස වැඩිපුර ප්‍රීමියම් එකක් ගෙවලා වැඩි මිලට තෙල් මිල දී ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා කියන එක. මෙන්න මේ කාරණාව HSBC එකේ ප්‍රධාන නිලධාරිවරයාගෙන් හෙළිදරව් වෙලා තිබෙනවා කියන එක අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපි අහන්න කැමති මේ රජයෙන් මෙහෙමද ඔබ ඔබගේ බලශක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? ඉන්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? ගල් අඟුරු හරහා මේ රටේ 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයෝ අනාථ කරාසේම කරුණා කරලා මේ ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩියෙන් ප්‍රීමියම් අය කරලා එය මිලට එකතු කරලා ඒ වැඩි මිලක් හරහා තවදුරටත් මේ රටේ ඉන්ධන පාරිභෝගිකයෝ අසරණ කරන මේ වංචා සහගත ක්‍රියාවලියට යොමු වෙන්න එපයි කියන එක අපි මේ අවස්ථාවේ රජයට ප්‍රකාශ කරනවා.